මේ දෙලිකන මොකක්ද අද කියන්නේ? අද ජාතික ජනබලවේගයේ මල්පිටින් අපි පටන් ගන්නවා දැවැන්ත ජනබලයක් මේ මැයිරලියට සූදානම් වෙලා ඉන්නවා. විපක්ෂය මුනිමත රකිද්දී ජාතික ජනබලවේගයේ ජනබලයක් සහිතව අද කුරුණෑගල මල්පිටියේ ක්‍රීඩාංගණයේ සිට කුරුණෑගල නගරයේ දක්වා ඇදෙනවා. අපි විපක්ෂයට ජනබලය පෙන්වනවා. දැන් මේ පැවැත්වෙන්නේ මාලිමා මෙයිරලිය පෙළපාලියෙන්නේ. මේ ගැන මොකද කියන්න පුළුවන්? රට ගැන මොනවද කියන්න පුළුවන් ඔයාලට? දැන් මෙහෙම අද විශේෂයෙන්ම අද ජාත්‍යන්තර කම්කරු දිනය. ඒක මීට කාලෙකට ඉස්සෙල්ලා චිකාගෝ නුවර සිද්ධ වෙච්ච අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් පැය 8 වැඩමුළුව ලබා ගැනීමේ ඉල්ලීපු නිසා ඒ පාලකයන් විසින් වෙඩි තබා ඝාතනය වුණ කම්කරු සෑහෙන පිරිසක්. ඒ වෙනුවෙන් ඔවුන් සිහිපත් කිරීමට තමයි මෙයිරලියේ ප්‍රධාන අරමුණ. ඊට පස්සේ දැන් අපේ රටේ මේ මාලිමා ආණ්ඩුව විසින් අද ඒ දිනේ සමරනවා. ඉතින් බොහොම හොඳ දෙයක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කම්කරුව වෙනුවෙන් මේ වගේ සිහි කැඳවීමක් කරන එක හොඳයි. වර්තමාන ජනාධිපතිවරයා රට කරන ආකාරය පිළිබඳව ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒකේ සුබවාදී පැත්තක් තියෙනවද? අසුබවාදී පැත්තක් තියෙනවද? වර්තමාන ජනාධිපතිවරයා කියන්නේ මේ මාලිමා ආණ්ඩුව. එතකොට මේ ආණ්ඩුවේ බොහොම හොඳ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්න දැන්ට පෙනීගෙන යන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ වියදම් කලින් පැවති ආණ්ඩුව සමග සාසනලා බලද්දී බොහොම හොඳ විදිහට මූල්‍ය කළමනාකරණයක් සමග වියදම් බොහොම අඩු මට්ටමේ පවත්වාගෙන ගනිමින් ඊටම උසස් උත්සාහයක් දරනවා. එතකොට ඒකට බලපෑමක් වුණා ලෝක ආර්ථිකය. එතකොට ලෝක ආර්ථිකයේ බලපෑම අපිට පමණක් නෙවෙයි යුරෝපයටද මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. එතකොට මේ උත්සාහ ගන්න වෙලාවේ කලින් පැවතුණු ණය ප්‍රමාණය ඕව සියල්ලම අපි කළමනා කරගෙන අන්තිලා ඉන්නේ තපේ ඉඳලා බං. Isso aqui.